Hi guys, welcome back to my YouTube channel. ඔන්න ඉතින් මගේ ජීවිතේ හරි ලස්සන පුංචි මතකයක් ඔයාලත් එක්ක ආදරෙන් බෙදා ගන්න හිතුණා. පුංචි කිව්වට මේක පුංචිමත් නෑ ළමයි. ඇත්තටම මගේ මූඩ් එක ෆික්ස් කරන්න සහ මගේ මනස සම්පූර්ණයෙන්ම වෙනස් කරන්න මේකට පුළුවන් වුණා. ඇත්තටම අපි ජීවත් වෙනවා කියලා කරන්නේ මොකක්ම හරි විදිහට අප්ඩේට් වෙන එක. ඉතින් ඒ වෙනස් වීම ඇතුලේ දුක සතුට කියන දෙකම විවිධාකාර විදිහට තියෙන්න පුළුවන්. ඒක කොයි වෙලාවෙ වෙනස් වෙයිද කියන්න අපි කවුරුත් දන්නේ නැහැ. අපේ ජීවිතේ දීර්ඝ කාලයක් දුකින් ගෙවනවා නම් අපිට සිද්ධ වෙන්නෙම නරක දේවල් නම් අපි අපේ සතුට හොයාගන්න එක දේවල් try කරනවා. නමුත් අපේ life එක ඇතුලේ අපිට ඒකාකාරීව සතුටක් ලැබෙනවා නම් අපිට ඒක කිසිම අගයක් නැහැ. ඒ වගේම තමයි අපිට අපේ හිතේ දුකක් දැනුණොත් තමයි ඊළඟ මොහොතේ දැනෙන සතුට එහෙම තරහ වෙලා ඉඳලා මාව ආයෙමත් දැලේ දාගත්ත දවසක් තමයි ඉතින් මේ. මෙන්න මේ සිරිමත් කොල්ලා මල්ලකුත් අරගෙන ඉමදිවට වැස්සකුත් අරගෙන මාව බලන්න ඇවිල්ලා. ඉතින් ගර්ල්ස් ඔයාලටත් දුකින් ඉඳලා එපා වෙලාද එහෙමනම් මේ වගේ මල් දෙන කොල්ලෙක් හොයාගන්න. හැබැයි ළමයි සතුටි කියන්නේ මල්ම විතරක් නෙමෙයි. මෙන්න මේ විදිහට තේකකුත් හදලා දෙන කොල්ලෙක් ලැබුණොත් තමයි සතුට වෙන්න පුළුවන්. මං හිතනවා අපි හැමෝගෙම ජීවිතවල භෞතිකව හරි මානසිකව හරි යම්කිසි අඩුපාඩු තියෙනවා කියලා. වයසත් එක්ක ඒ හිස්තැන් පුරව ගන්න අපි try කරනවා. ඒ වුණාට හැමදේම නැතත් සමහර දේවල් තියෙනවා අපි කාලයට ඉඩ දීලා බලන් ඉන්න ඕන දේවල්. සමහර විට ඒක මිනිස්සෙක්ට ලැබෙන ආදරය, ගෞරවය වගේ දේවල් වෙන්න පුළුවන්. කෙනෙක්ට ඒක පුංචි දෙයක් වෙද්දී තවත් කෙනෙක්ට ඒක තමන්ගේ ජීවිතේ තරම් වටිනවා. ඉතින් ඒ වගේම තමයි ළමයි හැමදේම වෙනස් වෙන මේ ලෝකේ මගේ හිතට සැනසීමක් ලැබෙන හැම මොහොතක්ම මං හිතන්නේ මට ලැබෙන ආශිර්වාදයක් කියලා. මොකද හිතේ පුංචිමවත් සැනසීමක් නැතුව ජීවත් වෙන ආත්ම ඕන තරම් ඇති. ඉතින් ළමයි කොහොම හරි මට ඔයාලට කියන්න ඕනුනේ අපේ ජීවිතේ කොයි විදිහට වෙනස් වුණත් මොන දේ සිද්ධ වුණත් වෙනස් වීම කියන process එක ඇතුලේ දෙපැත්තක් තියෙනවා කියලා මතක් කරන්න එපා. අපේ ජීවිතේ වෙන්න තියෙන නරකම දේ සිද්ධ වෙන්නේ කවදම හරි දවසක හොඳ දෙයක් වෙන්න තියෙන නිසා. ඉතින් ළමයි ඔයාගේ ජීවිතේ ලස්සන වෙන්න තියෙන දවස වැඩි ඈතක නොවෙන්න පුළුවන්. මොකද ඔයා හිත හොඳ කෙනෙක් නම් ඔයාව සබහාදම අනිවාර්යයෙන්ම ගොඩ ගන්නවා. ඉතින් ළමයි අපි ජීවත් වෙලා ඉන්න මේ චුටි කාලෙටනේ හැමදේම. ඉතින් ඔයාලා හැමෝම ආදරයෙන් පරිස්සමින් සතුටින් ඉන්න. මං ආයෙමත් ලස්සන වීඩියෝ එකකින් එන්නම්. බයි බයි.